සෞර්දේනේ සුළු කුණාටුවකට පුළුවන් පාලමක් බිඳින්න කන්දක් ඕදලා දාන්න මිනිස්සුන්ගේ ජීවිත ගන්න ඇලවේලි බිඳලා දාන්න. නමුත් සෞර්දේනේ කවදාවත් සුළු කුණාටුවකට බෑ සමාජයක් විනාශ කරන්න. හැබැයි ඉග්නොරන්ස් නොදැනුවත් කමට පුළුවන් සමාජ පිටින් හොදලා දාන්න විනාශ කරන්න. සෞර්දේනේ ඒ බලපෑම කුණාටුවක බලපෑමට වඩා බෙහෙවින් වැඩි. ඒ අතින් ගත්තාම ඇත්තටම සෞර්දේනේ විශාල කුණාටුව දිත්වා නෙමෙයි නොදැනුවත්කම. විශේෂයෙන්ම මේ දිනවල මේ අපේ නිවර්තන කලාපීය බිහිසුණු කාලගුණික සංසිද්ධි ගැන මිනිස්සුන්ගේ කියවීම ඉතාම අඩු වැරදි මට්ටමක තියෙන බව පේනවා සෞන්දර්ය. මේවා පිළිබඳ ශ්‍රී ලංකාව බිග් පික්චර් එක ලොකු චිත්‍රය දකින්න ඕනේ සෞන්දර්ය. මේකේ ඇත්ත ස්කේල් එක මම ඔයගලන්ට පෙන්නන්නම්. පුංචි කැල්කියුලේෂන් එකක් කරලා මේ තියෙන දත් සෞන්දර්යනේ මම ගත්තා මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකේ data ඒගොල්ලන්ගේ භූවිද්‍යා පතර කැරිමිය කාර්යාංශය සහ මෙට්‍රොලොජිකල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත මත පදනම සෞද්දෙනි මම ඔයගලන්ට පෙන්නන්නේ දිස්ත්‍රික්ක 10ක විතර. ඔයගොල්ලෝ දන්නවා දිත්වා සුළු කුණාටුව විශේෂයෙන්ම 27 සහ 28 තමයි ලංකාවට වැඩිපුරම බලපෑම කරේ. 27 දිනේ විතර 27 දිනේ විතරක් ලංකාවෙන් දිස්ත්‍රික්ක 10ක විතරක් සෞද්දෙනි වැටිච්ච වර්ධාපතනේ සෙන්ටර්ස් ගණනාවක් තිබුණා නම් ඒක ඇවරේජ් එක තමයි අරගෙන තියෙන්නේ. මම data දාලා තියෙන ඕන කෙනෙක් ආයෙ කැල්කියුලේට් කරලා බලන්න. සෞද්දෙනි මේ බලන්න මේ data දිහා. ඒක ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 20ක මිලිමීටර් 200ක විතර වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. සෞද්දෙනි මේ තියෙන්නේ සෙන්ටිමීටර් 20. මේ තියෙන්නේ සෙන්ටිමීටර් 20. මේ සෙන්ටිමීටර් 20 මේ මගේ ඔළුවේ සයිස් එක. මේ සෙන්ටිමීටර් 20. සෙන්ටිමීටර් 20ක ජල කඳක් සෞද්දෙනි සෑම බිම් අඟලකටම මේ දිස්ත්‍රික් වල වැටලා තියෙනවා. සෞද්දෙනි මේ ටික එකතු කරලා මම ඊට පස්සේ කැල්කියුලේට් අපි දාන්නවනේ දිස්ත්‍රික් වල සම් ඒරියා එක ගත්තාම ඇවරේජ් කැල්කියුලේෂන් මේකේ ගොඩ ඇසම්ප්ෂන්ස් තියෙනවා බට් ජෙනරලි බලන්න ගත්තාම සෞද්දෙනි මට ආවා ටෝටල් මේ 27 දිනේ විතර 27 උදේ 7:00 ඉඳලා 28 උදේ 8:00 වෙනකන් සෞද්දෙනි වැටිච්ච ජල කඳේ ජල ප්‍රමාණය ඇවිල්ලා මේ තියෙන විදිහට ඝන මීටර් බිලියන 5.23 ඒක එහෙම කිව්වම තේරෙන්නේ නැහැ නේ සෞද්දෙනි. ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ තියෙන සමස්ත ජලාශවල රඳවා ගන්න පුළුවන් සමස්ත ජල ධාරිතාව කොච්චරද කියලා? ඝන මීටර් බිලියන 6යි. 27 දවසේ විතරක් සෞද්දෙනි දිත්වා සුළු කුණාටුව අරගෙන ඇවිල්ලා තියෙන ජල ප්‍රමාණය දිස්ත්‍රික්ක 10ක විතරක් සෞද්දෙනි 5.23යි. ඔය මම කිව්වේ වර්ෂාපතන data. මේක එනර්ජි එක දැන් ඔය කඩාගෙන යන ඒ මේ ජල කඳ සෞර්දෙනි සම්පූර්ණ කඳු පවා හොදගෙන පාලම් කඩාගෙන ඉරාගෙන යන්නේ සෞර්දෙනි කොච්චර ශක්තියක් තිබුණාද කියලා ඔයගොල්ලෝ දන්නවා. මම මේ තියෙන දෙවෙනි එනර්ජි කැල්කියුලේෂන් එක මේ එක් දිස්ත්‍රික්ක වල සෞර්දෙනි කැල්කියුලේට් කරාම ඒකේ තියෙන ඇවරේජ් එලිවේෂන් එකක් එලිවේෂන් මේ එකත් එක්ක කැල්කියුලේට් කරාම සෞර්දෙනි ලැබිච්ච ජල කඳේ තියෙන විභව ශක්තිය. දැන් මේ ලැබෙන විභව ශක්තිය මේ ගොඩ ඇසම්ප්ෂන්ස් තියෙනවා. මම මේ ජෙනරලි කියන්නේ බොහොම සරල විදියට ත්‍රික 10 ඇතුළේ විතරක් පහළ වෙච්ච සම්පූර්ණ විභව ශක්තිය පල්ලෙහාට වැටිච්ච සම්පූර්ණ ශක්තිය සෞද්දෙනි ට්‍රිලියන 13000ක් 13300ක් වෙනවා. ට්‍රිලියන ජූල්ස් ට්‍රිලියන 13000. සෞද්දෙනි එහෙම කිව්වම තේරෙන්නේ නැහැ නේ කාටවත්. හිරෝෂිමා ඇටම් බෝම්බ එක න්‍යෂ්ටික බෝම්බ එක ගැන අහලා තියෙනවා නේ සෞද්දෙනි. ඒකේ සම්පූර්ණ ශක්තිය කියනවා මේ ජූල්ස් බිලියන 63000ක්. ඒ කියන්නේ හිරෝෂිමා බෝම්බ වශයෙන් ගත්තත් සෞර්දෙනි මේ හිරෝෂිමා බෝම්බ 200ක විතර සමස්ත ශක්ති ප්‍රමාණයක් අපේ මේ පුංචි අයිලන්ඩ් එක මත ඒ අයිලන්ඩ් එකේ දිස්ත්‍රික්ක 10ක් මත එක දවසකට විතරක් ලැබිලා තියෙනවා. ඉතින් සෞර්දෙනි ඒක තමයි ස්කේල් එක. මේකේ මගේ මේ ආයතනය එකම එක දෙයක් මේ කොටස ඇතුළත ශ්‍රී ලංකාවේ සිවියර් ක්ලයිමැටික් ඉවෙන්ට්ස් ගැන අපේ තියෙන චිත්‍රය තේරුම් ගැනීම පුළුල් වෙන්න අවශ්‍යයි.